පුංචි කාලේ ඉඳන්ම අයියා මට සංගීතය ගොඩක් හුරු දෙයක්. මොකද මගේ පියා ලංකාවේ තිබිච්ච ලොකුම සංගීත විද්‍යාලය තමයි හෙවුඩ් එක කියන්නේ ඉස්සර. ඉතින් හෙවුඩ් එකේ ආචාර්යවරයෙක් මගේ පියා. ඊට පස්සේ හෙවුඩ් එකම තමයි රජයේ කලා ආයතනය වෙලා ඊට පස්සේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය බවට පත් වෙන්නේ. දැන් මේ මෑත කාලීන ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් කලාකරුවන් ගැන හිතන්නේ කොහොමද? මෙහෙමයි. ඇත්ත කතා කරනවා නම් මාධ්‍ය ගොඩාක් පුළුල් වෙලා අපි කතා කරා දැන් අපිට රූපවාහිනියවත් තිබිච්ච නැති යුගය ගැන. මාධ්‍ය කියන්නේ බොහොම ප්‍රබලයි. මාධ්‍ය කියන වචනේ තියෙනවනේ ඒක මාධ්‍ය හරි ප්‍රබලයි. කරන්න පුළුවන් දේවල් ගොඩයි. අයියා මම කියනවා වචනයක් අපේ ලංකාවේ පොළවේ වැලි කැටයක් හරි පෑගුණා නම් සිංහල වේවා දමිළ වේවා මුස්ලිම් වේවා බර්ගර් වේවා ශ්‍රී ලංකා වැලි කැටයක් හරි පෑගුණා නම් ආදරෙන් මේ වචන කියන්නේ උන්ට තියෙන්නේ අපේ උන්ට තියෙන්නේ මාර හැකියාවක්. කොහොමද විශාඛයකේ දරුදැරියන්ගේ වගේම ගුරුවරුන්ගේ පිළිගැනීම තිබුණේ? මෙහෙමයි. කොළඹ විශාඛයක කියන්නේ අර අපි කියන්නේ හයි ක්ලාස් කියලා උසස්ම කට්ටිය තමන්ගේ දරුවොත් ඇතුළත් කරලා තිබුණා. ඒත් එක්කම අර ශිෂ්‍යත්ව පාසල ගම්නියම් ගම්වලින් ආපු අහිංසක දරුවොත් හිටිය ඇතර. දරුවෝ කියන්නේ දැන් ඉන්නවා. ඒක කවුරුද දන්නවා. අපිටත් ඒ අවස්ථාව ලැබුණා. ඔව්. ඉතින් මම ආණ්ඩලා තියෙනවා ඉස්කෝලේදී. එතකොට මට හොඳට මතකයි එක්තරා නංගන් කියන්නේ කිව්වොත් කමන්නේ එක්තරා අමාත්‍යවරයෙක්ගේ දරුවෙක් මට ගොඩාක් ප්‍රශ්න ඇති කළා. මං ඇඬුවා. Gateway Lawyers, Business and Commercial Law, Wills, Power of Attorney, Deceased Estates and Administration, Family Law, Migration Law, Conveyancing. Gateway Lawyers, providing premium legal services to individuals and businesses throughout Victoria. Gateway Lawyers. Visit gatewaylawyers.com.au for further information. අද අපේ සාකච්ඡාව සඳහා මම ආරාධනා කරා තවත් කලාකාරියකට. ඇය අපිට පහුගිය කාල වකවානුව තුලදී විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වලට හුරු පුරුදු කලාකාරියක් කියලා කිව්වොත් මන් නිවැරදි. එහෙම නේද? අනිවාර්යයෙන්ම. කවුරුත් දන්නවා ඇති දැන් ඔබට පේනවා ඒ කවුද කියලා. පසුගිය කාල වකවානුව තුළ මම මෙහෙම කිව්වොත් දශක 2-3කට ඉස්සෙල්ලා ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වශයෙන් නම් දරපු ඇය අදත් ජනප්‍රියයි. නමුත් අද ඇයගේ අලුත් නිර්මාණ බිහි වෙනවා අඩුයි. අපි ඒ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් චම්පා කල්හාරි ජයසේකර මං ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් අපේ එක නාලිකාවට පිළිගන්නවා. අයිබෝන් නංගි. අයිබෝන් අයියා. ඇය අවුරුදු 9කට පස්සේ දෙවනි වතාවට මෙල්බන් බක්මහවුලේ අවසානයේ සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කළා. මුලින්ම ඔබ මෙල්බන් බක්මහවුලකට ආවේ මගේ මතකය නිවැරදි නම් 2017 වසරේ. හැබැයි ඊට පෙර ඔබ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වුණා. ඔව් ඒ 2000 වර්ෂයේ ඩැනිනෝම් පන්සලට ආධාර පිණිස මමත් නොන් ගුණාන්දන අයියත් ෂෝ එකක් කරා. ඒකට ආවට පස්සේ 2017 තමයි මං ආවේ. අයියලගේ කියන්නේ කියන්න ඕනේ ආදරෙන් ජර්මන් ටෙක්නිකල් කොලෙජ් එකකින් පවත්වන මම හිතන්නේ ලෝකේ අපේ අය කරන ලොකුම සංවිධානාත්මක සහ හරිම ලස්සන අවුරුදු රැලක් ඒකට ආවා. ඒ ආවේ මගේ පුතා පුංචි කාලේ අත් එක්කමයි ආවේ. ඉතින් ඊට පස්සේ නැවතත් මට ආරාධනයක් ආවේ ඊයේ බක්මහවුලට ගීත ගායනා කරන්න. හැබැයි මම මෙහෙට හුරු පුරුදුනේ. දැන් මගේ පුතා මෙහි ඉගෙන ගන්න මෙහෙට ආවා. දැන් එයා මෙහි ජීවත් වන්නේ. ඔව් ඒ හින්දාම තමයි පසුගිය වසර ගණනාවක් තිස්සේ ඇය අපිට හුරු පුරුදු කලාකාරියක් වුණේ. හැබැයි අද තමයි ඇය මගේ මේ එක නාලිකාවට සම්බන්ධ කරගත්තේ. අපි ඒ තරුණ පරපුරට ඔබ ගැන දැනගන්න අපි මතක් කරමු අතීතය. පුංචි කාලේ ඉඳන්ම අයියා මට සංගීතය ගොඩක් හුරු දෙයක්. මොකද මගේ පියා ලංකාවේ තිබිච්ච ලොකුම සංගීත විද්‍යාලය තමයි හෙවුඩ් එක කියන්නේ ඉස්සර. ඉතින් හෙවුඩ් එකේ
ආචාර්යවරයෙක් මගේ පියා. ඊට පස්සේ හෙවුඩ් එකම තමයි රජයේ කලා ආයතනයේ වෙලා ඊට පස්සේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය බවට පත් වෙන්නේ. ඉතින් මගේ තාත්තා ඒකේ උගන්වපු නිසාවෙන් තාත්තා ගෙදරත් පන්ති පැවැත්තුවා. ඉතින් මට නිතර රාග ආශ්‍රිතව මම ජීවත් වුණේ. තාත්තට උගන්වන්නේ රාගධාරී සංගීතේ, හින්දුස්ථාන රාගධාරී සංගීතේ. ඊට පස්සේ යම් කාලයක් වෙනකොට මම සින්දු කියනවා කියලා දැනගත්ත අපේ මල්කාන්ති නන්දසිරි ආන්ටි තමයි මට තාත්තට කියන්නේ සේක දුර සිං කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ දහම් පාසලක මම ගීත ගාන. ඊමට හරි ලස්සන දෙයක් වුණා. මම දහම් පාසලේ ගීත ගායනා කරනවා මාව දැකලා තමයි සුජාත ආන්ටි මාව ගෙනියන්නේ මේ කියලා මම සුජාත අත්තනායක මහත්මිය. සුජාත අත්තනායක මහත්මිය ආචාර්ය සුජාත අත්තනායක මහත්මිය සුජාත ආන්ටි කියලා ආදරෙට ගෞරවයෙන් ආදරයට කියන්නේ ඇයට මම හැමෝටම කිව්වට ඊයේ මට හම්බුණා මෙතනදී මම දහම් පාසලේදී ගීතය ගායනා කරනකොට හිටපු අක්කා කෙනෙක්. දහම් පාසලේ අක්කා කෙනෙක්. එතකොට මට අවුරුදු 5ක් විතරදී කියලා ඒක ඇත්ත. මට එතකොට අවුරුදු 5ක් විතර සුජාත ආන්ටි දැනගෙන පුතේ වා කොහොමද මේ සින්දු කියනකම් මම තාත්තා උගන්වන්නේ. තාත්තා කවුද කියලා මම ක්වෙස්චන් අනේ ඒ මගේ සර්නේ කිව්වා. කියලා යම් පුතේ කියලා එතන මෙහා පැත්තේ අපේ ගෙවල් තිබුණේ ගිහිල්ලා මං දුව ගෙනියන්න මම ළමා පිටියට ගිහම තාත්තා කෝනේ හා කියලා. සුජාත ආන්ටිලා තමයි මාව ගත්තේ ගුවන්විදුලියට. ඊට පස්සේ ඇත්තටම ළමා පිටියට සංගීත ගායනා කරා. ළමා පිටිය කියලා කිව්වොත් මේ අපේ අලුත් පරපුර දන්නේ මොකක්ද ළමා පිටිය කියන්නේ? අපි ඒ ගැනත් කියලාම ඉමු. ඔව් ළමා පිටිය කියන්නේ ලංකාවේ තිබුණු එකම තෝතැන්න ළමයින්ට ගීත ගායනා කරන්න අද ජනප්‍රිය රැල්ලේ අද ප්‍රවීණ රැල්ලේ ඉන්න බොහෝ දෙනෙක් සියලුම දෙනා පාහේ ළමා පිටිය තුලින් තමයි ආවේ. ඉතින් ඒ කාලේ ළමා පිටියට යනවා කියන්නේ පාර හරි කියන එක තමයි සංගීත ශාස්ත්‍රයේට. මම හිතන්නේ ළමා පිටියට විතරක් නෙමෙයි සංගීත ලෝකේ ඉස්සර අපිට ටෙලිවිෂන් තිබ්බේ නැහනේ. අපිට තිබිච්ච එකම මාධ්‍ය තමයි ගුවන්විදුලිය. ඉතින් ගුවන්විදුලිය කියන්නේ අපි හැමෝටම කියන්නේ අපි රස විඳින ශ්‍රාවකීන් හැටියට ගීත ගායනා කරන ගායක ගායිකාවන් මෙන්ම අනිකුත් කලාකරුවන් හැම දෙනෙකුටම තිබිච්ච එකම මාධ්‍ය තමයි ශ්‍රාවකීන්ට ළඟා වෙන්න තිබිච්ච ගුවන්විදුලිය. මොකද රූපවාහිනිය 79 පටන් ගත්තට ඒක ප්‍රචලිත වෙන්නේ 82 වර්ෂයේ වෙනකොට. මම ශාස්ත්‍රයට එන්නේ 86 වර්ෂයේ අයියා ජනප්‍රිය කෙනෙක් හැටියට පත් වෙන්නේ. මටත් මතකයි අපි යන්නේ අල්ලපු ගෙදරකට ටීවී බලන්න. ටීවී එකක් තියෙනවා කියන්නේ ලොකු මේ නිකන් ප්‍රතිහාරයක් වගේ දෙයක් ඒ කාලේ. ඉතින් මට හොඳට මතකයි ඒ කාලේ අපේ ප්‍රේමසිරි මේ ප්‍රේමකීර්ති දල්වි සංකල්ප එහෙම මම දන්නේ චූටි කාලේ අපහසෙකට මේ කියන්නේ ආදරෙන් කියන්නේ කටපුරා දත් තියෙන hina වෙන අංකල් කියලා. හරි ආදරේ මට. හැමතිස්සෙම hina වෙලා කතා කරන්නේ. මම හිතන්නේ ගුවන්විදුලි එය ස්පර්ශ වීම මගේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වුණා. ඒ ඔය 1980 මේ මං කියන්නේ 81න් පස්සේ. 81න් පස්සේ. ඔව්. එතකොට මට අවුරුදු 6ක් 7ක් වගේ කාලයක්. එතකොට ගුවන්විදුලියේ හිටපු හැමෝම දැන් ගොඩක් අය හිතන්නේ ශ්‍රී ලංකා කිව්වා දක්ෂ ළමයෙක් නිසා නෑ. ඒකම නෙමෙයි. ගුවන්විදුලියේ හිටපු ගොඩක් සංගීතය ඉගෙන ගත්ත ගොඩක් දෙනා අර තාත්තා උගන්වපු සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෝ වේවා ඒකමනේ ඔය මං කිව්ව නම් තුන කලින් හෙවුඩ් එක හරි කලායතන හරි රජයේ කලායතන හරි ඔය තුලින් ආපහු එතන සේවයේ හිටියා. ඒ අපේ ජයසේකර සර්ගේ දුව වුණා මම. ජයසේකරගේ සර්ගේ දියණියට ගොඩක් අවස්ථාවන් ලැබුණා. ඉතින් ඒ තුලින් ශ්‍රාවකයන්ට ලං වෙන්න පුළුවන් වුණා. ඕකේ තමයි මං ගුවන්විදුලි සංස්ථාවේ ළමා ශිල්පීන් තේරීමේ පරීක්ෂණය තිබුණේ 85 දී. ඒකෙදී මම තමයි ඕල් අයිලන්ඩ් ෆස්ට් ඇවිත් හිටියේ. ඒක නිසා මට ලැබිච්ච සව සංගීත ප්‍රසංගයේ 4 වෙනි සංවත්සරයේ ගීතයක් ගායනා කරන්න ලැබුණා. ඒ අවස්ථාවේ තමයි ශ්‍රී ලංකා ගීතය ගායනා කරන්නේ. එතකොට ඔබේ පාසල් ගියේ මහරගම ජනාධිපති විද්‍යාලයට. එතකොට මහරගම ජනාධිපති විද්‍යාලයේ පාසලේ කිවිනි පන්තියේද ඒ කාලේ? grade 5 ඉඳන්දී තමයි 85 හිටියේ. මම පාසල මේ යන කාලෙ වෙනකොට තමයි මම ශිෂ්‍යත්ව පාසල විශාඛකට එන එකයි ගීත ජනප්‍රිය වීම ඔය සියලුම දේවල් එක කාලෙම සිද්ධ වෙන හරියට මහරගම ජනාධිපති එකේ හිටපු චම්පා කල්හාරි ශිෂ්‍යත්ව පාසල විශාඛයකට එනවනේ. ඒ විශාඛයකට එන්නේ ලංකාවෙන්ම ළමා ශිල්පීන්ගේ පරීක්ෂණයෙන් පළවෙනියා වෙලා.
කොහොමද විශාකයකේ දරුදැරියන්ගේ වගේම ගුරුවරුන්ගේ පිළිගැනීම තිබුණේ? මෙහෙමයි. කොළඹ විශාකක කියන්නේ අර අපි කියන හයි ක්ලාස් කියලා උසස්ම කට්ටිය තමන්ගේ දරුවොත් ඇතුළත් කරලා තිබුණා. ඒත් එක්කම අර ශිෂ්‍යත්ව පාසල ගම්නියම් ගම්වලින් ආපු අහිංසක දරුවොත් හිටිය ඇතන. දරුවෝ කියන්නේ දැන් ඉන්නවා. ඒක කවුරුත් දන්නවා. අපිටත් ඒ අවස්ථාව ලැබුණා. ඔව්. එතකොට මැති අමතුරුන්ගේ දරුවෝද ඉහළ තලයෙන් අපේ ත්‍රිවිධ හමුදාවේද ගොඩක් උසස් තැන්වල අයගේ දෙමාපියන්ගේ දරුවොත් හිටියා. ඉතින් ඔතන ඝට්ටනයක් තිබුණා. සමහර බොහොම ආදරෙන් පිළිගත්තා වගේම බොහොම අර ළඟින් ගියත් මෙහෙම හැප්පිලා පොඩි හින්ට් එකක් ගහලා යන එහෙම අයත් හිටියා. ඉතින් මම ආණ්ඩලා තියෙනවා ඉස්කෝලේදී. එතකොට මට හොඳට මතකයි එක්තරා නංගන් කියන්නේ කිව්වොත් කමන්න එක්තරා අමාත්‍යවරයෙක්ගේ දරුවෙක් මට ගොඩාක් ප්‍රශ්න ඇති කළා. මං ඇඬුවා. මගේ ක්ලාස් මිස් ඉන්දු පීඩාස් මිස් කියන්න ඕනේ ගෙනල්ලා ඒ ළමයින්ට බැන්න හොඳටම. මේ දරුවා වෙන තැනක හිටියා නම් ඉන්දියාව වගේ හිටියා නම් රෙඩ් කාපට් දාලා පිළිගන්නේ මේ කියලා. හැබැයි ඒත් එක්කම කියන්න තුමා ආදරෙන් මතක් කරන ඕලෙවල්සට කලින් අයියා විශේෂ පාසල් 5ක 6ක කියන්නේ රොයල් එකේ අපේ ඉස්කෝලේ දේවි බාලිකා වගේ විද්‍යාලවල පරීක්ෂණයක් තියෙනවා ඕලෙවල්සට කලින් මාසෙකට විතර කලින්. ඒ පරීක්ෂණය අපි ලකුණු ලබා ගන්න සිස්ටම් එකට අනුව තමයි මේ විභාග ප්‍රශ්න පත්‍ර හදන්නේ කියලා තමයි අපි මානසිකත්වයේ තිබුණේ. අපිට දැන් තිබුණේ හරි හෝ වැරදි. ඒකෙදි මම විෂයන් 3කට ෆේල් මාක්ස් ආවා මට. අපි මෙසේද ඇඬුවා. කල්හරි මොකද්ද මේ කරන්නේ මං ආව හැමතැනම මේ කතා කරන ඔයා වෙනින් ඔයා මෙහෙම වුණත් වගේ රිසර්ච් සහ මම මොකක්ද කියන්නේ කියලා. මිස්ටර් පින්සිත් දෙන තමයි අයියා මම සීපහක් ගත්තේ. ඔව් දැන් එතකොට 6 වෙනි ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ හදාරනකම්ම විශාක විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. සාමාන්‍යයෙන් මේ මගේ හැටි මට කඳුළු වෙනවා කියන්නේ මට සෙන්සිටිව් වැඩි. අපි ඒක දන්නවා. අපි ඒක දන්නවා. අපි ඒ දේවලුත් අපි මැඩ පවත්වගෙන අපි කොහොම හරි මේ සාකච්ඡාව අපි ඉදිරියට අරගෙන යමු. දැන් විශාකයික ඉන්න කාලේනේ උසස් පෙළ වගේ කරන කාලෙත් ඔබ සංගීතය අතින් ජනප්‍රිය ගායිකාවක් බවට පත් වෙනවා. මොකද හේතුව මම අර ෆේල් මාක්ස් ගන්න තත්ත්වයට පත් වෙන්නේ අයියා අධ්‍යාපනයට නොහැකියාවක් නෙමෙයි. අධ්‍යාපනයට මන් දන්නේ මොකක් හරි දාගෙන පාඩම් කරන ළමෙක් නෙමෙයි මම. ඒ වුණාට මම කරන විභාග වලින් කොහොම හරි පාසල ඉස්සරහට යන කෙනෙක්. ඒ කාලේ අයියා අතිශයම ජනප්‍රිය කාලේ. මම කියන්නේ ඩොක්ටර් රුවන් ශ්‍රී ආදර්පතාතු ආදරණීය පුංචි වෙරෙන්ද නාමයෙන් හදපු මල්ලි. අපි දෙන්න ජනප්‍රිය තලයේ හිණි පෙත්තම හිටපු කාලේ. අපි දෙන්නටම ඉස්කෝලේ යන්න හරි අමාරුයි. ඉස්කෝලේට ෂෝස් වලට ගිහිල්ලා ඉවරලා ඉස්කෝල ළඟින්ම ඇදුම බසල් අපි මේ වාහනෙන් බස්සලා තියෙනවා. ඒක ඉවරලා ගෙදරින් එළියට වෙන්නේ හැම මාස 3න් 3ටම අයියා මම කැසට් පට හින්දි කැසට් පට මගේ නිකුත් වුණා. එතකොට ගෙදරින් එළියට මෙන්න එක්ක වෙඩින් එකකට යන්න එක්ක පාටි එකකට යන්න එහෙම නැත්නම් රෙකෝඩින් එකට මොකද මම චිත්‍රපට පසුබිම් ගායනයේ චිත්‍රපට 70කට අධිකව ගායනා කරා. විජේ කුමාර තුංග අංකල් හිටපු චිත්‍රපට වලට ගීත ගායනා කරලා තිනවා. ඒත් එක්කම ගාමිණී ෆොන්සේකා අංකල් හිටපු චිත්‍රපටයේ සෙබලි චිත්‍රපටයේ මම ගීත ගායනා කරලා තිනවා. මගේ හොඳම කාලේ මම පුදුම විදිහට අපි කියන්නේ මේ කාර්යබහුලයි කියලා. ඉතින් ඒක දරුවෙක් මං එතකොට. මං ගායිකාවක් ලොකු කෙනෙක් මේ ළමා කෙනෙක්. ඉතින් මට සෙල්ලම් කරන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒක මං හිතන්නේ ඔලුවට ප්‍රශ්නයක් වුණා. මං ඉස්කෝලේ යන්නේම යාළුවෝ ටික හම්බෙන්න. සෙල්ලම් කරන්න. ඒක විතරයි මට තිබුණේ ළමා වයසක්. මං එහාට මං අර ඩියුටි ඔන් වෙච්ච අපි රැකියාවල එතන කට්ටියගේ රැකියාව තමයි මම කරේ. ඇත්තටම දැන් ඔබ ඔහොම කියනකොට මට මෙහෙම අහන්න හිතෙනවා. දැන් ඔබ අද බැඩිවියටපත් වෙලා මවක් වෙලා දරුවෙක් බලා හදාගෙන මේ ජීවනකොට අර පුංචි කාලේ ඉස්කෝලේ කාලේ මතක් වෙනකොට දැන් ඔය කියපු සෙල්ලම් කාලේ මතක් වෙනකොට ඔබට මොකද හිතෙන්නේ? කියන්නේ සංගීතයට ගියපු එක හොඳයි කියලා හිතනවද? එහෙම නැත්නම් ඔබ මං දන්න තරමින් ඔබ වෛද්‍යවරියක් වීමේ ආශාවෙන් තමයි උසස් පෙළ කළේ. ඉතින් ඒ දේ වෙනත් මාර්ගයකට ගියා. ඉතින් මොකද හිතෙන්නේ? අයියා මම මගේ ජීවිතේ මං හිතන්නේ අනන්ත අප්‍රමාණව සංගීත මට උත්සාහ කරා. මම වෘත්තීයමය ගායිකාවක් වෙන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් ඒක වුණා. මං හිතන්නේ ගේන දෙයක් තියෙනවා අපිට උරුම දෙයක් තියෙනවා. ඒකට අපිට පයින් ගහන්න බෑ. ඒක තමයි අපේ උරුමය. අර මගේ තියෙන අර කියන්නේ සරල
භාවිතාවේ තියෙන වචනෙන් කියන උණක් කියලා තියෙනවා කියලා කියන්නේ අර ඇඟේ තිබිච්ච අවශ්‍යතාවය නිසා තමයි මම වෘත්තීමය වශයෙන් එයාපෝට් ඒවියේෂන් එකේ මීඩියා ඔෆිසර් හැටියට කාලයක් වැඩ කරන්නේ. මම පුදුම තෘප්තියක් ලැබුවා. මොකද මම රසාවක් කරනවා. ගායන වෘත්තියෙන් අමතරව. එතකොට මම ඒ පිළිබඳව උසස් අධ්‍යාපනයේ හදාරන්නේ මාධ්‍යවේදී පිළිබඳව. ඉතින් ඒ අවශ්‍යතාවය. නමුත් ඒ කොච්චර අවශ්‍ය වෙලා නොකරම හිටියත් දැන් ඊමර කතා කළා මම සිංකරේ අයියේ. ඉතින් ඒ වගේ හැබැයි මම පුදුම වාසනාවන්තයි පුදුම ආදරේ මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ආදරේ ගෞරවය හැමම තියෙනවා. ඒක මම හිතන්නේ අයියේ දැක්කා. ඉතින් ඒ වෘත්තිය අපිට අයින් කරන්න බෑ. සහ අදට මම සතුටු වෙනවා තාත්තා මයිත් එක්ක අනන්ත අප්‍රමාණ රණ්ඩුලා. දැන් තාත්තා අයියා කියන්නේ ප්‍රැක්ටිස් කරද්දි දැන් තාත්තත් එක්ක බොහොම මනින් තාත්තා ඉන්දුව ගන්නේ මම ප්‍රැක්ටිස් කරන පුංචි කාලේ නම් අවුරුදු 3 ඉඳන්ම තාත්තා වොයිස් ප්‍රැක්ටිසස් කරනවා. තාත්තත් එක්ක ප්‍රැක්ටිස් කරනවා කියලා දැනගත්තාම මම කරන්නේ අහල පහල තියෙනවා අයින් කරනවා. පොඩ්ඩ වැරදිච්ච ගමන් ළඟ තියෙන එක කෙලිම ඔලුවට දෙන්නේ අයියේ පාර. හරි සැරයි. මොකද තාත්තා අනිත් ඇයි සැර නෑ මට සැරයි. මොකද තාත්තගේ අර එක්ස්පෙක්ටේෂන්ස් වැඩිනේ මගේ තමන්ගේ දරුවගේ සහ තාත්තා දන්නවා මගේ ගායන අර පරාසය වැඩි තිබුණා ස්වර පරාසය මම වැඩියෙන් කිව්වා. ඉතින් තාත්තගේ එක්ස්පෙක්ටේෂන් වැඩි නිසා වෙන්නේ තාත්තා මට අර තාත්තට හිතෙන්නේ නැති ඇයි මේ ළමයි නොකරන්නේ කියලා. ඒකද දෙමාපිය හැටියට හිතනවා කියන එක දැම්ම මම්මා කෙනෙක් හැටියට දන්නවා. ඒකද මම දරුවට කරලා ඉගෙනුවා ඒක වැරදි කියන එක මම දන්නවා පිළිගන්නවා. ඉතින් එහෙම තමයි ඉතින් කුඩා කාලේ ගෙවුනේ. දැන් එතකොට දැන් අර උසස් පෙළ කරලා වෛද්‍යවරියක් වෙන්න හිටපු චම්පා කල්හාරි එක පාටම ඉන්දියාවට ගිහිල්ලා බාත්කණ්ඩ විශ්වවිද්‍යාලයේ විද්‍යාලයට ගිහිල්ලා මේ විශාරද උපාධිය කරන්න පෙළඹෙනවා. කොහොමද ඒ ගමන් මගේ? එහෙට ගියාට පස්සේ මම මගේ හීනේ මං අයින් කරගත්තා හිතින්. මං සංගීතයම කරනවා කියලා හිතාගත්තා. හැබැයි මං අන්තිම කාලේ ඉගෙන ගත්තේ බොම්බේ ಭಾರತೀಯ විද්‍යා භවන්ස් එකේ. ඒකේ පණ්ඩිත් දිනකර කැකිනීජීගේ බිරිඳ තමයි මට මගේ ගුරුවරිය වුණේ. එතුමිය එතකොට මගේ කොලෙජ් එකේම අපිට වඩා ඉහළ බැච් එක තමයි ඉඳලා තියෙන්නේ උදිත් නායරන්ජි. එතුමිය කියන්නේ මේ අපි බයිලා කියන ගානට තමයි දාලා තින්නේ මේ හින්දි ගීත. ඔය ආජාරේ එතකොට කොයිතරම් රසවත් ගීත ඒව පවා එතුමියට හැංගෙන්නේ මේ ලයිට් සින්දු ये पता नहीं ये लोग क्या कर रहे हैं. ඒ කියන්නේ මොනවා කරනවද කියලා මට තේරුම් ගන්න බෑ. ඇයි මේ ක්ලාසිකල් මේගොල්ලෝ නැති කරන්නේ? ඒ වගේ උදිත් නාරංජිත් මං වගේම යා නේපාල ජාතිකෙක් එතුමත් ඇවිල්ලා තියෙන ස්කෝලර්ෂිප් එකක් අරගෙන මාත් ස්කෝලර්ෂිප් එක හැමදාම ස්කෝලර්ෂිප් එක ගන්න ගියාම අපි අනු මොනවා කරනවද දන්නේ මේ ක්ලාසිකල් සිංගින් කරන්නේවට මේකළු ගිහලා කරන්නේ අන්තර මේ මොනවද මේ කරන්නේ අර ෆිල්ම් සොන්ග්ස් කියනවට උදිත් නෑන් කියන්නේ අපි පිළිගන්න ආදරණීය ගායකයෙක් නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ පහත දාලා නෙමෙයි එච්චරට ඒගොල්ලෝ ක්ලාසිකල් සිංගින් වලට අවස්ථාව දුන්නා. හැබැයි මගේ තාත්තා හැමතිස්සෙම මතක් කරපුවා තාම මතක් කරන්න එපා ලංකාවේ ප්ලේබැක් සිං කරනවා. ඔයා ක්ලාසිකල් ඉගෙන ගන්න යන්නේ ක්ලාසිකල් සිංගර් කෙනෙක් වෙන්න නෙමෙයි. ඔයා නොලෙජ් එක ගන්න විතරයි. යන්නේ ඔයාගේ වොයිස් එක යන්න දෙන්න එපා. ඒ කියන්නේ ඒ සොෆ්ට්නස් තියාගන්න පුළුවන් වොයිස් බැලන්ස් කරන එකක් තියෙනවා. ට්‍රේනින් එකේදී අපි වැරදියට ට්‍රේන් කරොත් අයියා අපේ වොයිස් එක යනවා. වොයිස් එක හැමදාම රැක ගන්න, වොයිස් එක තියාගන්න නම් ওই ක්වොලිටි එක තියාගන්න නම් තියෙනවා අයියා. නහයෙන් කියන වගේ කියන එකට ඒ නේසල් වොයිස් එක අඩු කරන ක්‍රම තියෙනවා, නේසල් වොයිස් ගන්න ක්‍රම තියෙනවා. අර එක ක්‍රම තියෙනවා. ඉතින් තාත්තා කිව්ව හැමතිස්සෙම මතක් කරා ඔයා මේ විදිහට නේද ප්‍රැක්ටිස් කරන්නේ මෙහෙම කරා මෙහෙම කරන තාත්තා හරියට අවවාද දුන්නා. ඉතින් මං ලොකු අත්දැකීමක් ලැබුණා. මොකද පූර්ණ කාලීන විද්‍යාලයේ මම හිටියේ. ඉතින් ඊට අමතරව මම එහෙදි ඩාන්සින් කරා. කතක් ඩාන්සින් ටික කාලයක් ඉගෙන ගත්තා. ඉතින් ඒ අනුව තමයි ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු සිදු කරේ. හැබැයි ඔබ ඉන්දියාවට යන්න ඉස්සෙල්ලා හින්දි භාෂාව ඔබ ප්‍රගුණ කළා. එතකොට දන්නේ වචන දෙක තුනයි. හැබැයි හින්දි ගීත ගායනා කරා. හින්දි ගීත ගායනා කරන්න අය නොදන්න නිසා ඔය සුනිල් චන්ද්‍රකුමාරයන් සහ ජෝති පර්මාර් කියන දෙන්නම මගේ හැම රෙකෝඩින් එකකට මෙනවා. ඒ කෙනෙකුට හරි එන්න බැන රෙකෝඩින් කැන්සල් කරනවා. මොකද මම දන්නේ නැහැ අර කතාවක් තියෙන්නේ මේ රැගෙන එන කෙනා මරන්න එපා. බේරගන්න. තිත මෙහාට උනොත් මේ රැගෙන එන කෙනා මරන්න එපා බේරගන්න.
එහෙම වෙනවනේ. ඉතින් මම නොදන්න භාෂාවක් නිසා ජෝතියක්වත් සුනිල් අයියා දැන් අද ජීවිතුන් අතර නැහැ ආදරෙන් මතක් කරනවා. ඒගොල්ලන්ට පින් සිද්ධ වෙන්න තමයි මම වචන හරියට කිව්වනම් කියලා තියෙනවා. එතකොට ඔබේ පියා මා දන්න අතරමින් පණ්ඩිත් අමරදේවයන්ගේ සමකාලීන ඔබේ පියත් පණ්ඩිත් අමරදේවයන් එකට තමයි ಭಾರತයේ ඉගෙන ගත්තේ. සහ පී.බී. නන්දසිරි අංකල් මම හරි. පී.බී. නන්දසිරි මහත්මයා. එතකොට ඔවුනුත් හින්දි භාෂාව ප්‍රගුණ කරපු ඔත ගිහින් ඉන්නකොට එක තැනක මේ භාෂාව අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නවා කියන්නේ කතා බහ කරන්නේ. ඒක නිරායශයෙන් සිද්ධ වෙන දෙයක්. භාෂාව ප්‍රගුණ කරනවා කියලා වෙනම කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි සංගීතය ලියවිලා තියෙන හින්දි පොත්පත්වල ඒවා කියවන්න වෙනවා. නොටේෂන් කියවද්දි ඒවා ඉගෙන ගන්න වෙනවා. ඉබේම දැනගන්නවා. තාත්තත් මට සින්දුරිය දෙන හැබැයි තාත්තා අතින් වෙච්ච වැරදිත් තියෙනවා. හොඳම උදාහරණයක් කියන්න අයියලා අහලා තියෙනවද මම පුංචි කාලේ සින් කරනවා ගුඩියා हमसे रूठे रहोगे ඒ ගීතේ තාත්තා ලියනවා බුඩියා කියලා. මාත් ඉතින් කියනවා බුඩියා කියලා. මොකද බුඩියා නෙමෙයි ගුඩියා. බුඩියා කියන්නේ නාකිච්චි. ගුඩියා කියන්නේ මූනික්කි. ඉතින් මං එදා කියන්නේ නාකිච්චි ගැන තමයි කියන්නේ කී සින්දු කියවිලා තියෙන බෝනික්කි කියලා. ඉතින් ඒ වගේ වැරදි වෙලා තියෙනවා. එතකොට මම මෑත කාලේදී සමාජ මාධ්‍ය මං කියපු මුල්ම ගීතයක් ආචාර්ය යනවා. ඒකේ ගොඩාක් වචන වරද්දලා තියෙනවා. ඉතින් මෙතනින් එහාට යන්නේ ඉස්සෙල්ලා මට හිතුණා දැන් මෙහෙම ওই ගීත කාණ්ඩ ඉදිරිපත් කරනකොට චූටි ගීතයක අපි අතරින් නැසී ගිය ජනප්‍රිය ගායිකා ඉන්දියාවේ ගීතයක් මම ගීත ගායනා කිරීමේ හැකියාව අද නෑ මොකද මම ටිකක් අපි මෙහි වෙදර් චේන්ජ් සමා වෙන්න ඕනේ මෙවැනි බල කිරීමක් කරාට උත්සාහයක් ගන්න තෝරා मन दर्पण कहलाए तोरा मन दर्पण कहलाए भले बुरे सारे कर्मों को देखे और दिखाए तोरा मन दर्पण कहलाए तोरा मन दर्पण कहलाए බොහොම ස්තුතියි. ඉතින් දැන් ඔය සිංහල දැන් මේ හින්දි ගීත ඔහම ගායනා කරද්දී මට හිතුණා මේ අහන්න මේ සිංහල ගීත ඔබේම සිංහල ගීත කියන්නේ ස්වතන්ත්‍ර නිර්මාණ කීයක් ඔබ නිර්මාණය කරලා තියනවද? ඒකේ ජනප්‍රිය වෙච්ච ගීත එහෙම අයියා ඒකෙදී කාටවත් වැරද්දක් නෙමෙයි කියන්නේ මටමයි මගේ වැරද්ද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර මම චිත්‍රපට ගීත ගායනා කරපුවා කිසි කෙනෙක් පිළිගත්තේ නෙමෙයි මම කල් හරි කියන්නේ. මොකද මම හින්දි වලින් ජනප්‍රිය වෙන්නේ. එතකොට හොඳම උදාහරණය මෑතකදී ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහනකදී මට සින්දුවක් යනකොට මියුසික් කරුවේ මියුසික් මට පුරුදුයි වගේ. ඊට පස්සේ ඒ ගීතේ ගායනා කරන්නේ මිල්ටන් මල්ල වාරච්චි. යුග ගීතේ ගායන වොයිස් එක මගේ වගේ. මම කියලා තියෙන්නේ මම දන්නෙත් නෑ. මොකද ඒ ගීත මම ආයි අහන්නේ සහර ඇත්තම ගීත ජනප්‍රිය කරගැනීමේ විවිධ ක්‍රම තියෙන අපි ඒවා ගායනා කරන්න ඕනේ. ඒ අතින් අයියා මං හරි කම්මැලි. ඉගෙන ගන්න දක්ෂකමට වැඩිය කම්මැලිකමේ දක්ෂකම උපරිමයේ මට තියෙනවා. සිංහල ගීත කීයක් විතර ගායනා කරලා තියෙනවද? මං හිතන්නේ 1000කට වැඩි නම් අනිවාර්යෙන් කියලා ඇති. චිත්‍රපට පසුබිම් ගායිකාවක් හැටියට ඔබ ප්‍රසිද්ධයිනේ. විශේෂයෙන්ම කවුද මේ අපේ නැසීගිය නුවන් ගුණවර්ධනත් එක්ක එහෙම. ඉතින් කොච්චර විතර චිත්‍රපට කීයකට විතර? චිත්‍රපට මං 70කට අධික ප්‍රමාණයක් ගායනා කරා. ඒත් එක්ක ඒකෙන් ගොඩක් අයින් වුණා විජය අංකල් වෙනින් ගායනා කරපු විජය අංකල්ගේ චිත්‍රපටවල ගායනා කරා. මුල්ම චිත්‍රපටය සිංහල චිත්‍රපටය හැටියට මං කිව්වේ මට හම්බෙන්නේ සෙබළුවේ චිත්‍රපටය. ඒකේ තමයි ගාමිණී අංකල් හැම ඉන්නේ. ප්‍රධාන නිලියන් සියලු දෙනාටම පාහේ මට ගීත ගායනා කරන්න හම්බ වුණා. පුංචි මගේ වොයිස් එකේ කාලේ ඒගොල්ලෝ ගත්තා. සේන සමරසිංහයන් තමයි මුලින්ම මාව ගත්තා. ඊට පස්සේ තමයි රන්දිනි ක්‍රිස්සිංහයා මට හම්බෙන්නේ ජීවන අයියාගේ. ඒකේ විජය අංකල් ඉන්නවා. විජය අංකල්ගේ අභාවය වෙන කාලේ චිත්‍රපට කිහිපයක්ම නැති කරන්න ඕන. කියන්නේ නවත්තන්න ඕන. මොකද විජය අංකල්ගේ අභාවයත් එක්ක ඉතිරි ටික කරන්න බැරිනකොට චිත්‍රපට මං හිතන්නේ මම සිං කරපුව 15ක්වත් අයින් වෙන්නේ නැති කියලා මං හිතනවා. මට හොඳට මතකයි ලතා ඇන්ටි මායි දෙන්න සිං කරපු ගීතයක් තිබුණා. එතකොට ජෝති අංකල් එදා අසනීපලා හොස්පිටල් ඇඩ්මිට් නොකරා නම් 30 වෙනිදා ජෝති අංකල් එක්ක ගීතයක් මට ගායනා කරා. මගේ පළවෙනි ගීතේ ජෝති අංකල් එක්ක කරන්න තිබුණා. ජෝති අංකල් නැති වෙච්ච අන්තිම වේදිකාවෙත්
ගමුදායි මම එදා ගායනා කළා. දැන් මං හිතන්නේ තිබුණේ අපි අර වන් මෑන් ෂෝස් කරන කට්ටිය ෂෝ එකද කොහෙද ජෝති ගීත ගායකයත් එදා තිබුණා. කල්හර්ගී වෙනුවෙන් මගේ ගීත කීපයක් තිබුණා. ඉතින් මං හිතන්නේ සිංහල ගීතේ අද මටත් මතක නැති ගීතේ ඇත්තටම ඊ ෂෝ එකේදී ඇවිල්ලා මට එක්කෙනෙක් පෙන්නනවා අක්කට මතකද පාරාදීසි චිත්‍රපටයට ගායනා කරා සමනීලීට ගායනා කරේ මම වැඩිමල් චරිතයේ රංගපෑවේ දමයන්ති ෆොන්සේකා මහත්මිය දමයන්ති අක්කට ගායනා කරේ මම. එයා සින්දු දාලා පෙන්න මගේ ළඟ තියෙන මං අයියට පෙන්නන්න මට දාලා පෙන්නවා තමයි ගීතේ මතක් වුනේ. මට දැන් මතක නෑ. එයා මං ඇත්තටම මං හරි වැරදි. මං ඒවා පස්සෙන් ගියේ නෑ. හැබැයි මොකද සමහරවිට මම තෘප්තිමත් වුණා. මම පිළිබඳව හින්දි ගීතට කවුරුත් ආදර කරා මාත් ගායනා කරා මං ආසත් වුණා. මං හිතන්නේ මේ තෘප්තිමත් භාවය මගේම තුල හිටපු සිංහල ගීත ගායනා කරපු එක්කනට මම පොඩ්ඩක් ඉඩ දෙන්නේ නැති. මොකද වේදිකාවට නැගහම කර අයියට ඇහෙන්නේ නැති හින්දි ගීත කියලා. මොකද මුල් ගීත තුන සිංහල ගීතයි දමිළ ගීතකුයි ගායනා කරලා යනකොට හින්දි ගීත කියලා කෑ ගැහුවා. ඉතින් මමත් ආසයි මිනිස්සුත් ආස නැහැ. ඉතින් මං දැන් ඔබ ජනප්‍රිය තලයේ ලංකාවේ ඉන්න කාල වකවානුවල තුල කැසට් පටි ඒ කාලේ CD තැටි තිබ්බේ නැහැ. කැසට් පටි ගණනාවක් ඔබ නිෂ්පාදනය කළා. කැසට් පටි කීයක් විතරද? කැසට් පට 22ක් විතර වගේ කරා. ඇත්තට මම්මත් කැසට් පට නිෂ්පාදනයක් පටන් ගත්තා ඊට පස්සේ. ඒක නම් ලත්තන ලොප්පු නමර නවත්තන සිද්ධ වෙනවා. මොකද මට කැසට් අනිකුත් නිෂ්පාදකින් එක්ක මට තරග කරන්න බැරි වුණා. ඒක මාෆියාවක් බඩපත් වෙලා තිබුණා. ඊට පස්සේ මම හිතන්නේ එහෙම ඒ ප්‍රතිපලයි තමයි අලුත් අපේ මේ තාක්ෂණයත් එක්ක අලුත් දේවල් ආවා. දැන් ඉතින් කැසට් කොහොමද කතා කරන්නේද අපේ දරුවේව දන්නෙත් නෑ. ඒතර මේ ගත්තාම ඔබේ හින්දි ගීත කොච්චරක් විතර තිබුණාද ඔක්කොම? එහෙමනම් මතක නෑ. කැසට් පටයකට සාමාන්‍යයෙන් හින්දි ගීත 12 තව කාලයක් ආවා 8 4 කාලෙකුත් ආවා. ඉතින් සෑහෙන ප්‍රමාණයක් ගායනා කළා. ඔව් සෑහෙන ප්‍රමාණයක් ගායනා කළා. දැන් ගීත ගායනා කරලා මෙහෙම යද්දි හැබැයි ඔබ නිකන් හිටියෙත් නෑනේ. ඒකම දැන් ඉස්සෙල්ලා සඳහන් කර වගේ මේ යම් යම් ආයතනවල මාධ්‍ය වැඩ කටයුතු වලට උර දුන්නා. අපි ඒක ගැනත් කතා කරමු. මගේ විෂය උනේ ඊට පස්සේ විෂය මාධ්‍ය හා ප්‍රචාරක නිලධාරිණිය හැටියට මම ගුවන්තොටුපළ හා ගුවන් සේවා කියන්නේ ඒවියේෂන් එයාපෝට් ඒවියේෂන් එකේ වැඩ කරා අවුරුදු 6කට කිට්ටු කාලයක්. මම අයින් වුණා මගේ දරු පැටියව බලා ගන්න ඕන නිසා. හැබැයි ඒ කාලේ මම බාහිර උපාධියක් කරමින් හිටියා කැලණි විශ්වවිද්‍යාලයේ. නමුත් මගේ ආසම විෂයට මට සාධාරණයක් උනේ නෑ. මම දන්නේ නෑ කොමක් නිසාද කියන එක සහ ඒත් එක්කම කවුරුත් දන්නේ නෑ මම කොළඹ විශ්වවිද්‍යාලයේ මගේ ෆස්ට් ඩිග්‍රී මගේ ඉන්දියාවේ තියෙන නිසා මාධ්‍ය විෂය පිළිබඳව මාධ්‍ය වේදේ පිළිබඳව මම පශ්චාත්පාදය කියන්නේ මේක කරා කොළඹ යුනිවර්සිටි එකේ. ඊට පස්සේ ඉතින් අර කයි ෆලෝ අප් කරන එක තේරුමක් නැහැ කියලා. හැබැයි අපරාධේ මොකද හේතුව හින්දි විෂයටත් මම ෆස්ට් ඉයර් නම් ඒ දෙකක් තිබුණා. ඉතින් මට හරි දුකයි මට හින්දි විෂය නිසා මම ඒක කරේ. ඉතින් මට ඉවර කරන්න බැරි වුණා. මම උත්සාහ කරේ නෑ තව දුරටත් කරන්නේ මේකත් කරාට පස්සේ ඉතින් තවත් අරකටම හසෙන්න ඕනේ නෑනේ කියලා. හරි සතුටින් කියනවා මගේ මේකට මට මෙරිට් පාස් එකක් තියෙනවා අයියේ. ඔව් දැන් ඔබ ජනමාධ්‍ය පිළිබඳව ඉගෙන ගත්තා. ඒ වගේම ඔබ නර්තනය පිළිබඳව ඉගෙන ගත්තා. ඒ වගේම ඔබ දක්ෂ නිවේදිකාවක්. කොහොමද මේ නිවේදන රංගනයත් කළා. කොහොමද මේ නිවේදිකාවක් හැටියට ඔබ ජනගත වුණේ? අයියා පිළිගන්නවද අර මේ තියෙනවා මේ කතාවක් ලුම්බිනියේ යමක් කරොත් කෙනෙක් මුලින් එයාට ඒක ටිකක් පළ දෙනවා එහෙම කියලා වෙන්නේ නැති මම දන්නේ නැහැ. මම පුංචි ළමෙක් කාලේ අපේ දැන් මේ මම එතන යහට යන්න ඉස්සෙල්ලා දැන් බලයි ලුම්බිනිය කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය හිතයි දන්නේ මේ ඉන්දියාවේ ලුම්බිනිය කියලා. නෑ ඇත්තටම මේ කොළඹ ලුම්බිනි මහාවිද්‍යාලය. ලුම්බිනි රංගවහල. මොකද ඒ කාලේ මගේ මතකයේ හැටියටත් හැම කලාකරුවෙක්ම තමන්ගේ කුමන හෝ නිර්මාණයක් සංගීත ප්‍රසංගයක් වෙන්නට පුළුවන් නාට්‍යයක් වෙන්නට පුළුවන් කුමන හෝ දෙයක් ලුම්බිනි රංගමඩලෙන් තමයි ආරම්භ කළේ. එලි දක්වන්නේ නැත්නම් ඒක හීනයක්. ඒකට යන්න ඕනේ, ඒකේ පෙන්වන්න ඕනේ, ඒකේ සිං කරන්න ඕනේ, ඒකේ පෙනී ඉන්න ඕනේ කියලා. යමක් කරන්න ඕනේ කියලා. මම අපේ තාත්තගෙන් ඉගෙන ගත්ත කෙනෙක් තමයි අපි මානි බ්ලැසිංගල හැටි. මම ආඩම්බරකම්බර කියනවා නෙමෙයි. මම හරි ආදරෙන් ගෞරවයෙන් ඒ නම් කියන්නේ. නැත්නම් අය කියයි අපේ තාත්තගෙන් තමයි මේ ඉගෙන ගත්තේ කියලා. එහෙම දෙයක් නෙමෙයි. බොහොම ආදරෙන් ගෞරවයෙන් ඒ නම් ගන්නේ. මානිටලෙන් මට හරි ආදරේ. මානිට අපේ ගෙදර ඇවිල්ලා කිව්වා සර් මේ රූපවාහිනී ගීතයක් ගායනා කරන්න මට දුව දෙන්න බැයිද? මානිට කතා කරන්නේ මෙහෙම කරලා හරි
බීමලා යන්නේ දෙන්නේ. තාත්තක ප්‍රශ්න ගන්න මේ. ඊට පස්සේ මාළිනියන්ටිගේ පන්ති ගන්නන්න මම දවස් කිහිපයක පන්තිට ගියා. ඒ ගීතය ඉගෙන ගන්න උවමනාවට. ඒකේ ප්‍රසංගයක් තිබුණා. මාළිනියන්ටික ඒකට තින්න කියලා. ඒකෙදි මීපුර වැසියෝ වගේ එහෙම නාට්‍යයක් තිබුණා. ඒක පුංචි මීයකට ඇඳලා හිටියා මම. ඒක ඉතින් සුගතපාලද සිල්වංකර් තමයි නාට්‍ය කරේ. ඒ නාට්‍ය මම මීයේ කැඩියට හිටියා. චූටි මීයේ කැඩියට. ඊට පස්සේ එදා උදේම ඇවිල්ලා කිව්වා කතාව සූති කතාව පවත්වන්න හිටපු ළමයා ලොකු ළමෙක් වෙලා. ඊපස්සේ දුවට පුළුවන් ද මේක කරන්න කියලා ලියලා දුන්නා. නමුත් කතාවක් නේ කරේ. එදා ප්‍රධාන ආරාධිත අමුත්ත හැටියට ආවේ කරු අංකල්. සින්දුලියන කරු අංකල්. අත් එක්කෙනා විජය කුමාරතුංග අංකල්. ඉතින් මම ඒගොල්ලන්ගේ පිළිගැනීම් ගීතය කතාව කරා. එදා ගීතත් ගායනා කරා. ලුම්බිනි රංගහලේ කරපු ඒ විෂයන් තුනම මම දිගට ගෙනිච්චා. ඇත්තට මම හරි සතුටින් කියන්නේ ජාතික රූපවාහිනිය වගේ ආයතනයක මට මතක විදිහට රිදම් චැට් වෙන්න ඕනේ. රිදම් චැට් කිහිපයක්ම මෙහෙයුවේ මම. ඒත් එක්කම රිදම් චැට් මගේ නම වෙනස් නම් සමා වෙන්න ඕනේ ජාතික රූපවාහිනිය කරපු චැට් ප්‍රෝග්‍රෑම් එක. ඒකෙදි ප්‍රසන්න හිටියාචේ තමයි ප්‍රෝග්‍රෑම් එක කරේ. අවසාන වැඩසටහන කරේ පෝට්සල ඉඳලා වරායි නැවක් ළඟ ඉඳන් ඒ අවසාන වැඩසටහනත් මෙහෙව්වේ මම. ඉතින් ජාතික රූපවාහිනියට තරම් තැනකට විශ්වාසයක් තිබුණා මං ගැන. ඒත් එක්කම උදිත් නායරන් ලංකාවට ආපු වෙලාවේ එයාගේ ඉන්ටර්විව් එකේ හින්දියෙන් පැයක් වගේ ප්‍රමාණයක් ස්වර්ණවාහිනිය ආයතනයට එනවස් කරේ මම. ඔව් ඇත්තටම දැන් අපි ඇත්තටම මම ආරාධනා කරේ ගායිකාවකට කියලානේ මම මුලින්ම කිව්වේ. ඇත්තටම මම ආරාධනා කළා තියෙන්නේ මාධ්‍ය වේදිනියකට. එහෙම නැත්නම් රංග වේදිනියකට ගායිකාවකට මේ හැම දෙයක්ම ඉතාමත්ම හොඳින් තරණය කරලා Tamanට ඕන තැනට ආපු කලාකාරියකට. ඇයගෙන් මටත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒකම නූතන පරපුරට විශේෂයෙන්ම මාධ්‍ය මෙහෙවන මාධ්‍යකරුවන්ට මෙන්ම කලාකරුවන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔබ දැන් මේ මෑත කාලීන ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් කලාකරුවන් ගැන හිතන්නේ කොහොමද? මෙහෙමයි. ඇත්ත කතා කරනවා නම් මාධ්‍ය ගොඩාක් පුළුල් වෙලා අපි කතා කරා දැන් අපිට රූපවාහිනියවත් තිබිච්ච නැති යුගය ගැන. මාධ්‍ය කියන්නේ බොහොම ප්‍රබලයි. මාධ්‍ය කියන වචනේ තියෙනවනේ ඒක මාධ්‍ය හරි ප්‍රබලයි. කරන්න පුළුවන් දේවල් ගොඩයි. අයියා මම කියන වචනයක් අපේ ලංකාවේ පොළවේ වැලි කැටයක් හරි පෑගුණා නම් සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා ශ්‍රී ලංකාවේ වැලි කැටයක් හරි පෑගුණා නම් ආදරේ මේ වචන කියන්නේ උන්ට තියෙන්නේ. අපේ උන්ට තියෙන්නේ මාර හැකියාවක්. මාර දක්ෂයි අපේ මිනිස්සු අයියේ. මාර මොළ. ඒ දක්ෂකම් වලට හැකියාවන්ට ගහන්න අයියේ මම රටවල් 44කට ගිහින් තියෙනවා. මේ සංගීතය නිසාවෙන්. ඒකට ගහන්න මොළ කොහෙවත් නෑ අයියා. අපි ආඩම්බර වෙන්න ඕනේ අපේ මිනිස්සු ගැන, ලාංකිකයෝ ගැන. මාධ්‍ය වේදීන් වන අපටත් හොඳ හැකියාවක් තියෙනවා. හැබැයි අපේ පොඩි දුර්වලකමක් තියෙන අපි මනසේ යොදන්නේම අයියා පුළුවන් තරම් කවුරු කරන දේක් බල ඒක කරන්න. කවුරු කරන දෙයට වඩා චුට්ටක් රැය නිදිනකොට හිතුවනම් අපි දක්ෂයි නිර්මාණශීලී. අපි බලන්නකෝ මේ දැන් ඉන්න රෝහණ වීරසිංහ අංකල්ලා කරන මියුසික් එකට එකක් වෙනස්. සරත් දසනායක අංකල්ලා කරපු මියුසික් එකට එක වෙනස්. එකට එක වෙනස්. ඔබේ පියා ඒ වගේම අයියා දන්නවද? අමරදේව මහත්මයා මම චිත්‍රපටයකට ගීත ගායනා කරන් ඉන්දියාවට ගියාම දේව් මාස්ටර් එයා තමයි ඒකේ මියුසික් ඩිරෙක්ටර් මං කරපු සින්දුවේ මට ඇවිල්ලා කියනවා මම මියුසිෂියන් කරේ ඔයගොල්ලන්ගේ කේමදාස මාස්ටර් බලනකොට ඩොල්කි ගහලා තියෙන්නේ. කේමදාස මාස්ටර් තමයි කියන්නේ මෙයා දක්ෂයි කියලා. ඊට පස්සේ තමයි එයා එන්නේ අර මල මලේ මලේ මාලා ලා 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 ඒ ගීතේ ඔහුගේ. ඉතින් ඒ වගේ හරි දක්ෂ කට්ටිය අපේ ඉඳලා තියෙනවා. ඊ මියුසික් පැත්තේ හැම පැත්තෙමත් එහෙමයි. ඉතින් අපි තව චුට්ටක් අපේ මාධ්‍ය කියන එකේ අර ආචාර ධර්ම ගිලිහෙමින් පවතිනවනේ. අපි අර ආචාර ධර්ම ගිලිහෙන්නේ අපේ වගකීම අයින් වෙනකොට. හැකියාවට වගකීමත් අපි පොඩ්ඩක් එකතු කරා නම් මම දන්නවා තරගකාරීත්වය තුළ සම්පූර්ණයෙන්ම ගිලිහෙන්න බෑ අපිට.
නමුත් මාධ්‍ය තුලින් යමක් කරන්නත් ඔබට පුළුවන් නම් මාධ්‍ය වේදින් තරක් යමක් කරන්න පුළුවන් කෙනෙක් කොහෙවත් නැහැ. ඔබට තමයි අර හැන්දෙවිත් තියෙන්නේ. හැන්ද තුලින් එහෙම. එතකොට දක්ෂතාවයන් ගැන කියනවා අපි දරුවයි අපිට වැඩි ගොඩක් දක්ෂයි. ඇත්තටම දක්ෂයි. මොකද නව අලුත් තාක්ෂණය අරගෙන මාධ්‍ය භාවිතා කරනවා. හැබැයි සමාජ මාධ්‍ය හසුරුවන හැටි දැක්කහම දුක හිතෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ තරුණ පරපුර විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕන නේද? අපි කොහොමද ඒ ගැන කතා කරොත් ඒක මෙහෙමයි කියන්නේ තියෙන අපේ හැකියාව ඒ කියන්නේ ඒ අයගේ හැකියාවන් නොදන්න නිසා ඒගොල්ලෝ අර කතකට කියන්නේ කුණු විකුණලා දෙයක් කරන්න හදන්නේ. කුණු විකුණන්න ඕනේ විකුණන දෙයක් ඇත්තම නැත්තම්. විකුණන දේවල් මාර විදියට තියෙනවා. අපේ ආචාර ධර්ම අපේකම විකුණුවන විකුණනවා කියන වචනේ කියන්නේ මම මාකටිං කියන එක මම කියන්නේ මට ඉස්සර පෙන්නන්න බෑ අර ගීත මාකට් එකට දානවා ගොහම මට ඉස්සර කේන්ති යනවා නමුත් දැන් බලන් යද්දී ඒ අධ්‍යාපනයත් එක්ක තේරුම් ගත්ත දෙයක් තමයි මාකට් එකට තමයි අපි මේ කරන්නේ මාකට් එකට අපි හැමදේම කරන හැම දෙයක්ම මාකට් එකට කරන්නේ සාමාන්‍යකරණය වෙලා ඉවරයි හැමදේම නමුත් සාමාන්‍යකරණයට ඔබ ලක් වෙන්න එපා ඔබට කර හැකි දෙයක් තියෙනවා නිර්මාණශීලීත්වය මාර් අපේ රෝමයක් පාසල් ලාංකිකකින්ගේ තියෙන නිර්මාණශීලීත්වය. ඔව් ඇත්තටම දැන් අද ගත්තොත් එහෙම පාසල් අධ්‍යාපනයේ තුලත් මාධ්‍ය උගන්වනවා. මොකද දැන් අපි පාසල් යන කාලවල ඒව තිබුණේ නැහැ. දැන් මාධ්‍ය එකක තියෙනවා පාසල් වල. අපිට උසස් පෙළ තිබුණේ අපිට කලාංශයෙන් කරොත් එහෙම කලා උළෙලක් තියෙනවා, කලා සංගමයේ තියෙනවා. ඔච්චරයි තිබුණේ. ඒක දැන් එක බටන් එකක් ප්‍රෙස් කළා මේ ජනමාධ්‍ය කියන්නේ ඒකට කියන්නේ අපි සමාජ මාධ්‍ය තුලින් ඕනම කෙනෙකුට හැකියාවද සමාජ මාධ්‍ය කොච්චර අවභාවිතා කරනවද තමන්ට ක්ෂණික කේන්තියක් ආවොත් ඒක පිට කරන්න පාවිච්චි කරනවානේ ඉතින් පොඩ්ඩක් අර ඒ වගේ දේවල් කරන්න කලින් හිතනවා නම් ගොඩක් ලොකු දෙයක් සමහරු දාන කමෙන්ට්ස් වල ඒවා තියෙනවා සමහරු ජනමාධ්‍ය තුරට ඇවිල්ලා තමන්ගේ හැකියාව කියලා පෙන්නන සමහර දවල් අපිට බලන්න බැරි තත්යකට පත් වෙනවා අපිට මට දුක හිතෙනවා අයියා. හරි. එහෙමනම් ඔබ වගේ කෙනෙක්ගෙන් අලුත් පරපුරට මොන වගේ ඕදනක් ලබා දෙන්න ඔබ සූදානම්ද? මට කියන්න තියෙන්නේ ඉතින් පැටවුනේ ඔයගොල්ලෝ හරි දක්ෂ කට්ටිය. දක්ෂ දේශයක උපන්න දක්ෂ දරුවෝ ඔයගොල්ලෝ ඉන්න කාලේ හරි වාසනාවන්තයි. ඔයගොල්ලන්ට තියෙනවා හැම දෙයක්ම එක ඇඟිලි තුඩින් වෙනස් කරන්න පුළුවන්. ලෝකෙටම හැම දෙයක්ම බෙදා හරින්න පුළුවන් අවශ්‍යතාවයල් හැකියාවල් තියෙන දේවල් වටපිටාව තියෙන අවස්ථාව හොඳට ප්‍රයෝජනය ගන්න. හොඳ දෙයක් කරන්න. ඔයාලා හොඳ දෙයක් කරොත් පවතිවි. නැති දේවල් කරොත් හැබැයි එනවට වැඩි ඉක්මනට යයි. යන්න එන්න එපා මෙතෙන්ට. රැඳෙන්න එන්න. ඔයාලට හොඳ අවස්ථාවක් මේ ලෝකේ. ඕගොල්ලන්ගේ තෝතන්න. ඕගොල්ලන්ගේ කාලේ. ඇය හොඳ ගුරුවරියක්. ඇය පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ දරු දැරියන්ට පුද්ගලිකව සංගීතය පිළිබඳව ගුරුහරුකම් ලබා දුන්නා. කලායතනයක් මගින්. දැන් කෝ ඒ කලායතනයට මොකද වුනේ? මෙහෙමයි අයියා මේකත් අවස්ථාවක් කරගන්න මම කියන්නේ. මං චුට්ටක් හැමදේම කාලින් කාලට අයින් වෙලා ඉන්නවා අපහු වෙන හැමනේ පොඩි බ්‍රේක් එකක් ඕනේ නම මේවත් මැෂින් ඉතින් මැෂින් එකක් උන දුවනකොට පොඩි බ්‍රේක් එකක් ඕනවා වගේ. ඉතින් ළඟදිම නැවතත් ඒ කාරණාවල් කරනවා. ඒකද සමහරුන්ට අර අවශ්‍යයි කියලා හිතුනහම ඇත්තරම විෂය පිළිබඳ දැනගන්න. මොකද මම සංගීත නිපුණනික කරන්නේ 2014 වර්ෂයේදී. ඉතින් ඇයි මම සංගීතය කියන විෂයත් කරගෙන මාධ්‍යවේදය පිළිබඳව යම් දෙයක් දන්නවනම් ඇයි දෙයක් නොකරන්නේ කියන තැනට දැන් මටම හිතන්න පුළුවන් තත්ත්වයකට මං ආවා. ඉතින් මං හිතාගත්ත ඉක්මනටම මම බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ වෙන්න පුළුවන් සහ ඉන්න පරපුරක් එන්න බලාගෙන ඉතින් ඒ අයට ඉක්මනටම පටන් ගන්නවා මේ දේවල් නැවතත් අර ගුරු වෘත්තිය දෙන්න. ඒක මට තෘප්තියක් ගෙනෙයි. අනිත් එක මම දන්න විෂය සහ අර මට කියලා දුන්නු සමහර මං කිව්වේ අයියේ වොයිසස් වල තියෙන වෙනස්කම් හඳුනගෙන ඒවට කරන්න අර පැලේකට අවශ්‍ය කරන බෙහෙත දැම්මේ නැත්තම් පැලේ අර නරක වෙනවා වගේ ඒ වොයිසස් වලට හොඳ දේවල් කරන්න සර අභ්‍යාස පැත්ත හරි සංගීතයේ විෂයක් හැටියට කරන්න හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම මම නැවතත් මගේ ඒ
අධ්‍යාපන දෙන පැත්ත මම කරනවා දිගටම කියලා මම හිතාගෙන. ඔව් මම හිතන්නේ සුබ ආරංචියක්. මම හිතන්නේ ඒක අවශ්‍ය දෙයක් මේ කාලේ. මොකද ඔබ වැනි කෙනෙක් විශේෂයෙන්ම ඔබ සඳහන් කළ ආකාරයට රටවල් 44කට ගිහිල්ලා ඒ පළපුරුද්ද ඒ ලබාගත් ඇසු පිරුතෙන් ලැබපු කෙනෙක් අපේ රටේ දරුවන්ට මේ හැම දෙයක්ම එකට එකතු කරලා ඒ දැනුම අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ලොකු දෙයක්. මොකද ඒක හැමෝටම හම්බෙන්නේ නැති අවස්ථාවක් ඔබට උදා වෙලා තිබුණා. තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒකෙන් ප්‍රයෝජනය ගන්න අපේ දරුවන්ට අනාගතයේදී ඉඩ ප්‍රස්තාව ලැබෙයි කියලා. දැන් මෙහෙම කතා කරගෙන යද්දි මට අහන්න බැරි වුණා. මං හිතරම ඇහුවෙත් නෑ පවුලේ තොරතුරු. දැන් අහන්න හොඳයි කියලා මට හිතෙනවා. මොකද අපේ කාල වේලාවත් ගෙවිගෙන යනවා. වැඩසටහන පැය ගාණක් කතා කරන්න පුළුවන්. නමුත් ඉතින් අපිට තියෙනවනේ එක්තරා සීමාවක්. ඉතින් ඒ නිසා මම කැමති අම්මා තාත්තගෙන් පටන්ගෙන අයියා ගැනත් අහලා ඉස්සරහට යන්න. මගේ තාත්තා දැන් අපි ආදරෙන් කතා කරන මම මෙතන ඉන්න නම් එයාට පින් සිද්ධ වෙන්නේ ඉන්නේ. මගේ තාත්තා අද ජීවිතුන් අතර නැහැ. මගේ අම්මට අවුරුදු 92ක්. එයා ඉන්නේ ප්‍රංශේ, අයියා ඉන්නේත් එහෙ. අයියා ජර්මන් ටෙක් එකේ ඉගෙන ගත්ත කාලය. එතකොට ඊට අමතරව මම කියනනේ මගේ නැන්දා බාප්පා ගැන. මගේ නැන්දත් සංගීත ගුරුවරයෙක් සමලතා ජයසේකර නැන්දා. බලංගොඩ සහ පිළියන්දල සෙන්ට්‍රල් එකේ සංගීත ගුරුවරිය හැටියට වැඩ කරා. මගේ බාප්පා කාලයක් බහරේ ඉඳලා දැන් විවිකසුවේන් ඉන්න බාප්පා පුංචි නැන්දයි මාමයි. ඒතර අම්මගේ පැත්තේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඩොක්ටර්ස්ලා, ඉංජිනේර්ස්ලා ඉන්නවා. මගේ දරුවෝ නැන්දලාගේ එහෙමයි. එතකොට මගේ ඉන්නේ මගේ දරු පෙටේමයි. දැන් දරු පෙටේ මෙහි සෙටල් වෙලා ඉන්නේ ජීවත් වෙන්නේ. ඉතින් දරුවත් ගෙළඟට යන එක තමයි මගේ ජීවිතේ වෙලා තියෙන්නේ. මම දැන් විවේකසුවේන් ඉන්නේ. මොකද මම සංගීත සංදර්ශන වලට ෂෝ වලට ලංකාවේ අර දුවන හැල්මේ දුවන එක නෑ. දැන් ඊයේ ෂෝ එකක් ආවා. විශේෂ දෙයක් ආවත් ඇත්තටම ආදරෙන් කරනවා. ඒකට මට විවේකයක් තියෙනනේ. අර බුකින්ස් බාර අරන් යන රැල්ලේ නැතුව ආපහු හොඳ ෂෝ එකක් බලලා එහෙම කරගෙන සතුටින් ඉන්නවා. දැන් ඇත්තටම මේ දරුවා ගැන සඳහන් කළා. මං හිතන්නේ අපි දරුවා දැක්කේ 2017 අවුරුද්දේ ඔබ මෙල්බන් බක්මහවුල් වලට පැමිණෙනකොට දරුවත් එක්ක ආවේ. දැන් අදත් ඊයේත් අපි දරුවා දැක්කා. දැන් දරුවා දකිනකොට දරුවා එදාට වැඩි ලොකු මහත් වෙලා උස ගිහිල්ලා දැන් ජීලෝන් ප්‍රදේශයේ මෙල්බන් වල ජීලෝන් ප්‍රදේශයේ ජීවත් වෙන්නේ ඩීකින් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත කාලයක් දැන් වැත්තුවන. මොකද එයාගේ PR පාත් එක යනවා. ඉතින් හිතන් ඉන්නේ ඒක PR එකක් ගත්තට පස්සේ ඉතින් ටික කරනවා කියලා. කොහොමද දරුවාගේ නිදහසට මම බාධා කරන්නේ නැහැ. දරුවා මට ගේන්න පුළුවන් උපරිම දුර ගෙනාව. දැන් මෙතෙන්ටම ගෙනලා තිබ්බා. දරුවා අනිවාර්යෙන් මේ දේවල් කරගනි. දරුවාගේ පුංචි කාලේ ඉඳලා අද දරුවා ඉන්න තැනට ඔබ අරන් එන්න අනේක වාරයක් සුසුසුම් හෙලන්නට ඇති. කැමති නම් අපි කතා කරමුද? දරුවා ගැන කතා කරපු ගමන් මට ඇඬෙනවා. ඒක හේතුව දරුවා සහ පියාගේ මාතෘකාව මං හරි සංවේදී. ගොඩක් සංවේදී. මෙහෙම ඇගියා. මට මතකයි මං එක්තරා කාලයක ගිහිල්ලා හිටියා ඉතාලිය අවුරුද්දක් හිටියා, ආයි ප්‍රංශය අවුරුද්දක් හිටියා. ඉතින් ගෝ කාට් එකත් අරගෙන ගෝ කාට් එකට දාගත්තොත් බඩු ටික අයියේ මට සරිම තමයි. පිටේ එල්ල ගත්තොත් බඩු ටික දාලා පුතා හිටපු ගමන් බහැලා ඇවිල්ලා මෙහෙම කරනවා. අම්මේ වඩා ගන්නොත් කියලා. එතකොට ඉතින් ගෝ කාට් එක නවලා අර කුඩේ වගේ මෙහෙම අර පිටේ එල්ල යන බෑග් එකේ ඒක එනවා දිගටම මම යනවා ළමයාවත් අඩාගෙන. එක සැරයක් මට හොඳට මතකයි ඩිස්නිලෑන්ඩ් එක පෙන්නන්න ගිහලා පුතාට කෝච්චිය ඇද්දුවනේ අයියේ. කෝච්චිය අද්දනකොට වෙයි. දන්නවනේ ඉලෙක්ට්‍රික් කෝච්චි නවත්තන්න බෑනේ. මං දරුවා මෙහෙම දැම්මා. එක්කෙනෙක් ටග්ගල් දරුවව ගත්තා. කවුරු හරි කෙනෙක් මගේ ජැකට් අපි ඇඳලා ඉන්නේ සීතල කාලේ ජැකට් එකෙන් ඇදලා ගත්තේ නැත්තම් ඉවරයි. මෙහි මගේ මේ කලව ප්‍රදේශයේ වැදුනේ කෙනෙක් කකුල ගියා යටට. මට බලන්න බෑ. ඇවිද ගන්න බෑ. පෙන්නන්න බෑ. ගෙදර ගිහින් බලනකොට තමයි අයියා කළුම මගේ කියන්නේ මාව ඒ අර වැදිලා. එහෙනම් අද කකුලකුත් නෑ මට. ඉතින් එහෙම තිබුණ අවස්ථාවල් කොච්චරවත් ෂෝස් හම්බුණා හෙදිකටම සතියන්තේ ෂෝස් වලට ගිය එකම තමයි කරේ. ඒක තමයි කරපු එකම රැකියාවේ රටේ ඉන්නේ නැද්දි. ඉතින්
දුක් විඳා අයියා. ජීවිතේ මට මතකයි ෂෝස් වලට යනකොට මගේ දරුවව තියලා යන කෙනෙක් නෑ. මං අරන් යනවා. මං ඕගනයිසර් කතා කරනවා වගේ වයිෆ්ට පොඩ්ඩක් එන්න කියන්නේ කියලා. එයාව දරුවන්ට ෆෝන්ස් දෙකක් අරන් යනවා. එක ෆෝන් එකක් ඔන් එකේ මේ ළඟ තියාගෙන ඉදීන්නේ. පුතා අම්මා කියලා කතා කරනවා. පුතාගෙන් කෝල් එකක් ආවොත් ටක් ගාලා මං ඔන් කරනවා. පුතාට කියලා තනේ සිං කරනවා එහෙනවා නම් පුතේ ඉන්න කියලා. හැබැයි මම එක සැරයක් මං මේක ආදර්ශයට කරනපල් ලොකු වැරදි වැඩකුත් මං කරා. මට තියලා යන්න කෙනෙකුත් නෑ. දරුවව ගෙනියන්න තැනකුත් නෑ. මොකද අර ලංකාවේ පොඩ්ඩක් හොරු පයින් ප්‍රදේශයක දරුවව ගෙදර තියලා දරුවට චුට්ටක් තේරෙනවා. නමුත් පොඩි ෆෝන් එක ළඟ තියලා ගියේ මම මගේ ෆෝන් එක උකුල උඩ තියාගෙන ඔන්න එකේ. දරුවා මේ අම්මේ කියන මං කිය පුතේ අම්මී ඉන්නවා දොයියන්න කියලා මං ගිහින් ආවා. මං හිතන්නේ කිසිම අම්මා කෙනෙකුට ඒ තත්ත්වෙ උදා වෙන්න එපා කියලා මං එදා ඒ රිස්ක් එක ගත්තා. දැන් මේ දේවල් සිද්ධ වෙනකොට හිතුන්නේ නැද්ද මට මගේ සහකරුවා ළඟ හිටියනම් හොඳයි? නෑ ජීවිතේ කවදාකවත් හිතුනේ නෑ. මම ඒක බොහොම සතුටින් කියන්නේ මොකද නොගැලපෙන කෙනෙක් ඉන්නවනේ මේක මම ඕනේ කෙනෙකුට කියනවා. ඇයි අපි ප්‍රශ්න ඇති කරගෙන ජීවත් වෙන්නේ? ඒක අපි දරුවන්ටත් බලපානවා. හරිම හොඳ සුව මානසික තත්ත්වයකින් ඒ පැත් පාර්ශවයක් ඉන්නවා ඇති මමත් ඉන්නවා. සහ මම හොඳ මානසිකත්වයකින් තමයි මගේ දරුවෝ හොඳ තැනකට ගෙනාවා. සහ මගේ අධ්‍යාපනය කරගත්තා. කොයි ගෑනිද මේ වගේ අවස්ථාවක් හම්බෙන්නේ? මට ලොකු ශක්තියක් තිබුණා මට ආදරය කරන ජනතාව. මට හොඳ පවුල් පසුබිමක් තියෙනවා. මගේ නැන්දලා මාමලා බාප්පලා පුංචිලා එතකොට මගේ අයියලා අක්කලා ඒගොල්ලන්ගේ උදවාදරුවෝ මගේ මට පුදුම ආදරේ. ඉතින් ඒ ශක්තියත් එක්ක යන්න පුළුවන්. හැබැයි හරි ඒක වැරදි හිතන එකත්. ගැහණියගේ ශක්තිය කොච්චරද කියන එක හිතාගන්න බෑයි. වෙන දෙයක් ඕනේ මට අයියගේ පවුල් පසුබිම ගත්තත් ගැහණිය කියන කෙනා කොයිතරම් ශක්තිමත්ද කියලා කියන්න. අක්කඩ අයියට දුවලා දෙන්නෙක් ඉන්නා. බිරිඳක් ඉන්නා. ඒගොල්ලන්ට හොඳ ලෝයර්ස් ලගේ මම ඒකට කියන වචන හරියට දන්නේ නීතිඥ නීතිඥ සමාගමක් වගේ තියෙනවා. මොනතරම් පෞරුෂයක්ද කියලා අයියට හිතන එක මතක් කරගෙන පව. අද මගේ දරුවාගේ මතකේ පව මට ලොකු පෞරුෂයක් ගෙන දෙනවා මගේ හිතට. ශක්තියක්. ඉන්න පුළුවන් නම් ඉන්න එක හොඳයි. බැරි නම් රණ්ඩු වෙවි ලෝකෙට hina වෙවි ඉන්න එක මම පොඩ්ඩක් අතරමත කරන්නේ. සහ මම ඒක මාතෘකාවක් කරගන්නත් ආස නැහැ. කොහොම හරි තමන්ගේ ආත්ම ධෛර්යය ඒක හරි දුර්වල තැනක්. හරි දුර්වල තැනක් එක. රණ්ඩු කර කර ඉන්නවා නම් ගුටි කකා ඉන්නවා නම් හරි ප්‍රශ්න ඇති වෙවි ඉන්නවා අපි දුර්වල වෙන්න ඕනේ. අපි කාටත් අයි ඕනෙම ගැහණියෙකුට පුළුවන්කම දෙනවා කෑම වේලක් උයන්න. මුකුත්ම කරන්නේ නැත්තම් යන්න කෑම ටිකක් උයලා පාරේ තියානකොට මම කියන අන්තිම වචනේ තමයි මට මුකුත්ම බැරි වෙච්ච දවසට කිසිම බයක් නැතුව මම පැදුරක් එල්ල සින්දු කියනවා. පැදුරක් කියලා සින්දු කියනවා. මට අනේ මේ සින්දු කියපේ කරා නේද කියලා වෙන කෙනෙකුට දාන්න රුපියල් යනවා මට 200ක් වැටෙනවා අයියා. මගේ මේ පැවැත්මත් එක්ක සහ මං හිටපු විදිහත් එක්ක විශ්වාසයෙන් යුතු ජීවත් වෙන ජීවිතේ තියෙන පයක් ගානේ විශ්වාසයෙන් යම්මයි විශ්වාසයක් තියෙනවා ඒක තැන හිට ගන්න මං කරේ එකයි. මට විශ්වාසයක් තියෙනවා මං ඉස්සරහට යන්නේ නැහැ. මං හැබැයි ඒක තැන පස්සට ගියේ නැහැ. ඒක තැන හිටියා. පස්සට ගියේ නැහැ අයියා. හැබැයි ඉස්සරහට හැමදාම ගියා. අදත් යන්නේ ඉස්සරහට මිස මැරෙතරවට ඉස්සරහට යනවා. වචනකින් කවදාකවත් කාටවත් වටන්න පුළුවන් කමක් නැහැ. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. මොකද අපි මේ දැන හඳුනාගත්ත පුංචි කාලය තුල අපි දැක්ක ඔබේ ආත්ම ධෛර්යය පිළිබඳව ඔබ ආත්ම විශ්වාසයෙන් කොයිතරම් එඩිතරව වැඩ කරනවද ප්‍රශ්න වලට මුහුණ දෙනවද ඒ ආපු ගමන් මඟ ගැන ඒ වගේම මේ වැඩසටහන අවසන් කරන්නත් ඕන නිසා මට දැන් මතක් වුණා මම අමතක වෙච්ච ප්‍රශ්නයක්. ඒක අහන්නම ඕන. මම හිතන්නේ ඔබ විතරයි මගේ දැනීමේ හැටියට ඔබ විතරයි ලංකාවේ ජනප්‍රිය විශේෂයෙන්ම විශාරද ඒ වගේම සංගීත නිපුණ සනත් නන්දසිරි මහත්මයාගේ විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ වගේ ගීත තවත් මම හිතන්නේ අයගේ ගීත ඔබ මේ හින්දි භාෂාවෙන් ගායනා කළා. දයරත්නතුංග මහත්මයාගේ. දයරත්නතුංග මහත්මයාගේ. ඕන ඔක්කොම විශාරදවරු. ඉතින් එවැනි ප්‍රවීණයින්ගේ ගීත ඔබ හින්දි භාෂාවෙන් ගායනා කරලා ජනප්‍රියපත් වුණා. කැමතිද ඒ ගැන චුට්ටක් කතා කරන්න? ඔව් මුලින්ම එක නිවැරදි කිරීමක් කරන්න සංගීත විශාරද කියලා කියන එකට මම පොඩ්ඩක් අකමැතියි. මොකද මම නිපුණෙක් කරාට පස්සේ සංගීත නිපුණාමෙන් එක්කනේ මම යන්නේ අයියා. නෑ මම කිව්වේ ගුණදාස කපුගේ මහත්මයා. එතකොට
මං හරි සතුටුයි. කපුගේ අංකල් සහ සනත් අංකල් මගේ තාත්තා ඉගෙනගෙන තියෙන අය. කපුගේ අංකල්ගේ ලියුමෙම දුන්න කල්හරි දිනේගේ හනින් ගීත ගායනා කිරීම ගැන මං හරි සතුටුයි කියලා. හොඳම දේ මං කියපු සින්දු නෙමෙයි අයියා. සමහරු අහලා ඒ ගීත ආනේ මේ කපුගේ මහත්තයත් හින්දි සින්දුද කියලා තියෙන්නේ. මේ සරදසන් සිරි මහත්මයාත් හින්දි සින්දු මේ සිංහලෙන් කියලා තියෙන්නේ. ඒකට මේ දයරත්න රණතුංග කියන්නේ මොකද එහෙම කියන්නේ ඒගොල්ලන්ගේ පහත් බවක් නෙමෙයි ඒ තනු නිර්මාණයේ තියෙන උසස් බව අයියා. අපේ අර සිංහල භාෂාවේ පොඩි කර්කශ ගතියක් තියෙනවානේ. අපි කතා කරන්නේ අපි මට මතක හොස්ටල් එකේ කියන මොනවද මේ උඹලා කතා කරන්නේ කුටුරු පුටුරු ගාලා. ඒ කියන්නේ මම හිතන්නේ කයන්න ටයන්න රයන්න අපේ ඇහෙනවා වැඩි ඇති. හින්දි භාෂාව ගීතාත්මක භාෂාවක් නෙවෙයි ගීතවත් භාෂාවක් නේ. ඉතින් ඒක යෙදුනාම අපි අච්චර පෝෂණය වෙච්ච සංගීතයත් එක්ක අයියා හින්දි ගීත කියලා ඒගොල්ලන්ට හිතෙන්නේ මේ ඔරිජිනල්ස්. ඉතින් මං හරි වාසනාවන්තයි. අයියට මතකද මං අර නන් දෙකක්ව මගේ ළඟ හැමදාම හිටපු දෙන්නෙක් කියලා. සුනිල් අයියයි ජෝති අක්කයි. සුනිල් අයියා තමයි මේ ගීත ඔක්කොම ලිව්වේ. සුනිල් චන්ද්‍රකුමාරයා. ඒ කියන්නේ සිංහලෙන් ලියපු වචන ඒ වගේ ඒ විදියටම හින්දි භාෂාවෙන් හැබැයි ඒ තේරුම නෙමෙයි. ඒ තේරුම නෙමෙයි. ගීතේට තනු නිර්මාණයට හරියන විදිය වචන තමයි දැම්මේ. ඔව්. හැබැයි අර්ථවත් වචන. සුනිල් අයියා තමයි මට සින්දු ටික ලියලා දුන්නේ. මං පුංචි කැලලක් කියන්නේ. අනිවාර්යෙන්ම මම මේ ඊළඟ ප්‍රශ්නේ ඒක තමයි මගේ. හැබැයි හොඳට සින් කරන්න බෑ අද. චූටි කැලලක් කියන්න. දුක හඳුන් දෙන රැය ගීතය වෙනුවෙන් මං කියවේ. तुम जादू कर गए मेरा दिल मचल गया रो दिए जब भी जो रो दिए हम भी जब तुमने घर बसा लिया तुम जादू कर गए. හරිම ලස්සනයි මේ අතරම හරි නෑ අතරම අපි සමාව මේ ඉල්ලන්න ඕන මොකද මේ සංගීත භාණ්ඩයක් මුකුත් නැතුව මේ වගේ අවස්ථාවක මෙවැනි ඉල්ලීමම සින්දු කියලානේ ජනප්‍රියනේ මට කෙනෙක් පාරදරි කියනවා සින්දු කියන කියලා අවස්ථාව තියෙනවා මම අනිවාර්යෙන් කියනවා. එහෙමනම් පුළුවන් කමක් තියෙනවා නම් මේ අර පැලෙන යකඩේ පැන තලනවා නෙමෙයි පුළුවන් කමක් තියෙනවා නම් මොකද සනත් නන්දසිරි මහත්මයාගේ වගේම මේ දයරත්න රණතුංග මහත්මයාගේ ඒ දෙන්නගේ විතරක් මේ චූටි කොටසක් අයියා ඇත්තටම මට වචන මතක නැහැ. ඒකට මම සමාවිල්ලනවා. දැත් එකතු කළා වචන මතක නෑ අයියා දැන් අර කිත්තමට මම වචන පැටලෙන්න ගියා. කමක් නෑ අපි එහෙමනම් අපි ඇත්තටම මේ එකපාරට ගහෙන් ගෙඩිය එනවා වගේ ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න අමාරු දේවල් කියනවා නෑ ඇත්ත ඒක මේ අපි ඇත්තටම කිසිම සූදානමක් නැතුව තමයි මේ පුටු දෙකට ඇවිල්ලා වාඩි වුනේ. ඉතින් අපි කමක් නෑ හැබැයි දැන් අපි කාල වේලාවත් ඉවරයි. චම්පා කල්හාරි ජයසේකර සංගීත නිපුන් ඇය තව නොබෝ දිනකින් ලංකාවේ සංගීතය ඉගෙන ගන්න ආස කරන දරුවන්ට සංගීතය පිළිබඳව විතරක් නෙමෙයි ජනමාධ්‍ය පිළිබඳවත් අහගන්න පුළුවන් දැනගන්නට පුළුවන්. ඇය ඉදිරි කාල වකවානුව තුළදී මාධ්‍ය මගින් දැනුවත් කරයි කොහෙද පන්තිය තියෙන්නේ කොහොමද එන්න ඕනේ කියලා. ඉතින් ඒක හොඳ අවස්ථාවක් කරගන්න. යමෙහින් නැත් ගොඩක් කතා කරලා තියෙනවා පන්ති වලට එන්න කියලා. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා වුණුත් සම්බන්ධ වෙයි. ඒකම ඔබට පුළුවන් නම් අපගේ එක නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න දැනට කරලා නැත්නම් ඉතින් ඒ ඉල්ලීමත් ඉල්ලන ගමන් මේ වැඩසටහන අවසන් කරන්නට සංගීත නිපුන් චම්පා කල්හාරි ජයසේකර මහත්මියගේ තමන්ගේ අනාගත බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් මිටු වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් පුංචි ඉල්ලීමකුත් කරනවා. ඇය මුලින් ගායනා කර අර සම්මාන දිනලා ලංකාවෙන් ජනප්‍රිය ගායිකාවක් බවට පත් වුණා. ළමා ගායිකාවක් බවට පත් වෙලා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගායනා කරා. ඉන්දියාවේ ජනප්‍රිය ගායිකාව ලතා මංගেশකර් මහත්මිය ගායනා කරපු අපේ එකම සිංහල ගීතයේ සැඩසුලන් චිත්‍රපටයේට ඒ ගීතේ කොටසක් ගායනා කරලා අපේ වැඩසටහන අපි සමාප්ත කරනවා. එහෙමනම් ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි. මම මේක ඇත්තටම කියන්න ඕන දෙයක් අයියා අපේ ගොඩාක් කට්ටිය දැන් මේ ලොකු මහන්සියක් මේ සිද්ධ වෙන්නේ. ආදරණීය
යන් ආදරෙන් දෙන දේවල් සමහර සුදුසු නැත්තම් මං කියන්නේ සුදුසු දේවල් තියෙනවනම් ඇත්තම subscribe කරන්න ඒ අයව. එතකොට ඒ අය කරන අලුත් දේවල් ඕගලන්ට එනවා විතරක් නෙමෙයි ඒ අයටත් ලොකු දියුණුවක් ලැබෙනවා එකෙන්. ඔබට මුදලක් යන්නේ ඔබේ හිත විතරයි. හිතත් එක්ක එකඟයි නම් මේ වැඩසටහන කරන අය හොඳයි කියලා ඒ අයට subscribe කරලා ඒවට සහයෝගය දක්වන්න කියලා මම ඔයගලන්ගේ ආදරණීය ඉල්ලීමක් කරනවා. මොකද හේතුව ඒකේ අයට වගේම ඔබටත් හොඳක් වෙයි. මොකද ඒ අයගේ අලුත් දේවල් කැමති අයගේ දේවල් අලුත් දේවල් ඔයගලන්ට ලැබෙන හින්දා. ශ්‍රී Thank you. Gateway Lawyers. Business and Commercial Law. Wills, Power of Attorney, Deceased Estates and Administration. Family Law. Migration Law. Conveyancing. Gateway Lawyers. Providing premium legal services to individuals and businesses throughout Victoria. Gateway Lawyers. Visit gatewaylawyers.com.au for further information.